ජීවිතේ කියන්නේ අපිට හොඳ දේවල්ම විතරක් වෙන තැනක් නෙවෙයි. අභියෝග, දුක, වේදනාවද හමු වෙන ගමනක්. සමහර වෙලාවට අපිට හිතෙනවා කිසිම විදිහකට කිසිම දෙයක් අතහරින්න බැරි වෙයි කියලා හරි බෑ කියලා හරි. හැබැයි ඒකේ ඇත්ත තමයි අතහැරීම කියන්නේ අපිට ලැබෙන ලොකුම නිදහස. අපේ අතීතයේ දුක, වේදනාව, අහිමිවීම හෝ අපිට අවශ්‍ය නැති කෙනෙක්ට ඇලිලා ඉන්නකොට අපේ මයින්ඩ් එක බර වෙලා යනවා. ඒක නිසා අලුත් දෙයකට අපිව සනසන්න හරි සතුටු වෙන්න හරි ඉඩක් ලැබෙන්නේ නැහැ. අත්හැරීම කියන්නේ ඒ බර අතෑරලා මයින්ඩ් එකට ඉඩ දෙන එක. කවදා හරි ඔයාට නැති වුණ කෙනෙක් හරි වෙච්ච නරක සිදුවීමක් ගැන හරි හිතනකොට ඔයාට එන්නේ දුකක් වෙන්න පුළුවන්. ඒත් ඒ දුක පිළිගන්න එක, ඒ දුක එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න එකත් අත්හැරීමේ කොටසක් වෙනවා. අත්හැරීමෙන් ඔයාට ගොඩාක් තේරුම් ගන්න පුළුවන් දේ තමා කිසිම දෙයක් ඔයාට සදාකාලිකව අයත් වෙන්නේ නෑ කියන එක බවත්, කෙනෙක් හෝ දෙයක් ඔයාගෙන් ඈත් වුනහම ඒක අලුත් ස්ටාර්ට් එකකට හොඳ පියවර තැබීමක් බවත්. අපි කවදා හරි අත්හරින තීරණයක් ගත්ත දවසකට අපේ අතීතයේ සෙවණැලි මැකිලා යනවා. ඒ වෙනුවට අලුත් ආලෝකයක්, නිසක බවක් සහ අපේ බිඳිච්ච මයින්ඩ් එක ආයෙත් සුවපත් වෙනවා අපිට දකින්න පුළුවන්. අත්හැරීම දුර්වලකමක් නෙවෙයි. ඒක හරිම බලවත් තීරණයක්. ඒ කියන්නේ ඔයා ඔයාගෙන් පහුගිය දේවල් මගහැරලා ඔයාගේ අනාගතයට යන්න ඔයාවම සූදානම් කරගන්නවා කියන මයින්ඩ්සෙට් එක හදාගන්න එක. ඒ නිසා හැම වෙලාවෙම මතක තියාගන්න අත්හැරීම කියන්නේ අහිමි වීමක් නෙවෙයි. ඒක අලුත් ආරම්භයකට විවෘත වෙන දොරටුවක්.